හාමිනේ හාමිනේ මොකද්ද සද්දයක් ඇහෙනවා හාමිනේ මෙහෙනකෝ මොකද්ද ආයිබෝවන් මේ ඔබ අමතන්නේ මේ ගහගොඩ සෞඛ්‍ය වෛද්‍යකාරයන්සේ ප්‍රචාරක අංශයයි මේ දිනවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති ඩෙන්ගු රෝගයේ හේතුවෙන් වටනා ජීවිත රසක් ඩෙන්ගු රකුසාට බිලි වී ඇත මේ හේතුවෙන් ඔබ නිවසවට පරිසරයේ පිරිසිදුව පවත්වාගෙන යාම තුළින් ඩෙන්ගු රකුසාගෙන් ඔබට ආරක්ෂා විය හැකිය. ඔබ නිවසයට ඇති පඳුරුවන් බෝවන ස්ථාන, පොල් කටු, පොල් කොම්බ, ඉස්ටින් හා වතුර රැඳෙන ස්ථාන විනාශ කර දමන්න. නැතහොත් නීතිමය පියවර ගන්නා බව කරුණාවෙන් සලකන්න. සවම එක්වෙමු ඩෙන්ගු මාරයාගෙන් ඔබේ ජීවිත බේරාගමු. ස්තුතියි. හාමිනේ ඇහුණාද කියපු එක? අනේ ඒ මිනිසුන් පඩියක් වෙන්නවවා කිව්වත් විතරයි මහත්තයෝ. හාමිනේ Tamange වැරදි අතේ තියාගෙන මේ මහත්තුරුන්ට බයින්න එපා. එයාලගේ රාජකාරියෝක. මේ අහන්නකෝ හාමිනේ පොඩ්ඩක් අහනවා. මේක පුළුවන් මේ ගෙවල් වටේ මේ තියෙන පොල් කටු මේ තියෙන ටින් සේරම පිරිසිදු කරගන්න හාමිනේ. අනේ ඔහෙට පුළුවන් නේ කියන්න විතරයි. මට මේ සිව්පසේම කරන්න එපයි. අනේ හාමිනේට කියන්නේ දරුවා ඉස්කෝලේ යවන්නයි දරුවා ගෙදරදී පොත දෙන්නයි මකට ඉතින් මමනේ හාමිනේ හොදගන්නේ. ඉතින් එතකොට බැරිද හාමිනේට මේ ගේ පිරිසුදු කරන්න උදේ 6ට වැඩට යනවා මම රෑ 7ට ගෙදර එන්නේ. අම්මේ මට බඩ ගිනි අම්මේ මගේ පුතා ආවද? මට බඩ ගිනි අනන්ගේ කොලෙන් දුන්න කෑන්නේ කොහොම මං කෑවේ නෑ. ඇයි මගේ අම්මා ඒක ළමයේ කුතුරගෙන කෑවා. එහෙනම් බඩ ගිනි අම්මේ බඩගිනිය දුවගෙන ගිහින් හාමිනේ මේ කියන දේ අහන්නකෝ. දරුවා එක්කගෙන ගිහිල්ලා හන්ද ටිකක් දීලා වාඩි කරවන්නකෝ ගිහිල්ලා. එයා ඇඳුම් මාරු කරගෙන එන්න ඕනේ අපේ මහත්තයෝ. මට බඩ එහෙම තියෙනවා නේද? එහෙනම් ඇඳුම් මාරු කරගෙන එන්න ඇඳුම් මාරු කරගෙන එන්න. ඇඳුම් මාරු කරගෙන ඉන්න අම්මා කෙනෙක් වගකීමක් දරුවන්ට කන්ද ටිකක් දෙන එක. ඒක දරුවා ඇවිල්ලා කෑ ගහලා ඉන්න ඒක අප්පච්චි කරන්න පුළුවන්. ඔය දෙල්ල බලන්න ඒක. අප්පච්චි තවට නෑනේ හාමිනේ. ගෙදර. අද ඉන්නවනේ ඔයා. අද දැන් මේ යනවනේ තව පොඩ්ඩකින්. ඉන්නද ඔයාට පුළුවන් නේ උදැල්ලයි පැත්තයි කර තියන්න යන්න ගෙදරින් උදේම. ඉතින් හාමිනේ උදල්ලයි පැත්තයි කර තියාගෙන මම ගියේ නැත්තම් 6ට ගිහින් 7ට ගෙදර එන්නේ. හාමිනේටයි දරුවටයි කණ්ඩ නැතුව වෙන්නේ මොකද වල හත් පලාමේ වෙන්නේ මොකද බලන්න හාමිනේ මට දරුවාගේ වැඩයි මේ හැමදේම කරන්න බෑ මම කීයක් කරනවද දවස ගන්න දරුවට යන්න දරුවට කැම ටික ලැහැත් කරලා දෙන්න යන්න එයා ආපුවා මහත්තයා එයා ආපුවා මට දැන් තියෙන කුඹර යන්න මට දැන් තියෙනවා මේ කුඹරට යන්න තියෙනවා යන්න කැම ටික මට නම මනුස්සයා හොඳින් ඉන්නවා කියන්නේ එපා. අනේ ආමිනේ දැන් මට මේ යන ගාතේ පාවෙලා තියෙන්නේ. එපා නැතයි ඔය. හරි අම්මේ බඳුමක් දාන්න ටික කාලා දෙල්ල දැන් කන්නවත් දෙන්නේ මාළු කෑල්ලක්වත් නෑ. දැන් කෑවා මේ ඔන්න තියන්න. ඉස්කෝලේ වැඩ මට කියන්න බෑ.
මේ වැඩ මං එහෙනම් කරා මෙතන මොඩ කාලකට පස්සේ කියනවා මට්ටගේ පරපුරටම ජීවත් වෙන්න මාර්ගය. සමහරවිට හුඟු තියනවා, උල්කටු තියනවා, පිරිසුදු වතුර තියන විතර දාන්න පුළුවන් කියලා කිව්වා. මගේ පරපුරටම ඇති ජීවත් වෙන්න. ඒකේ ඔළුව ලොකු ඇදිනේ. අම්මේ ආවේ කඳින්නේ. මම ස්තුති කරන්න. මයි පුතා ඉස්සෙල්ලටම යනවා. ඉස්සෙල්ලම ලොක්කෙක් වෙනවා. ලස්සනයි අම්මේ. අම්මට හොඳයි අප්පච්චිටත් හොඳයි. බලන්නකෝ මගේ පුතා. තාත්ති ලස්සනයි. අම්මේ අප්පච්චි බලන්න මොකද කරනවා අම්මේ? කොහෙද මොකදරෝ? නෑ පුතා වෙන්නවත් නෑ නේ තුවාලයක්වත්. වතුර කෑම තුවාල වෙනවා නේ. මොකදරෝ කරනවා? නෑ එහෙමකුත් නෑ පුතා. අපේ දුවට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් නේ මහත්තයා. එහෙනම් බලන්නකෝ අපේ දරුවාගේ ලස්සන අඳිනේ. අපේ දරුවා කවදාද ඉහළටම යනවා. ඉහළටම ඉහළ ලොක්කෙක් වෙනවා. වාසනාවන් ලස්සනයි අම්මේ. මට පරපුරටම ඇති ජීවත් වෙන්න වාසනාවන් වාසනාව. දැන් කොත්තර වැඩ කරා ඇති මම පුතා. දැන් රැවිලා තියෙන දැන් නිදා ගන්න ඕනි. දැන් නැගිටින්න මයි පුතා නැගිටින්න මයි පොක්කෙල්ල. නැගිටින්න දාගන්න මේක. දේව නැගිටින්න ඕනි. නැගිටින්නකෝ. මේ බෑග් එක මම හදා ගන්නම්. නැගිටින්න ලිප්පා කරන්න පුතේ. රැවිලා තියෙන දෙන්න බෑග් එක දෙන්න. අන්නනේ පේෂන්ට් තියන්න. යන්න. මට මට නිදි මතයි අම්මේ. මම හදා ගන්නවා. යන්න. අම්මේ මන් ඉඳගෙන නිදාගන්න මම දුව උදේම නැගිටින්න ඕනි ඉස්කෝලේ යන්න. අම්මේ මගේ පුතා හොඳයි මට නේ. කතා කරන්න උදේම. හරි. ආමිනේ ඕ අපේ මාත්‍යා. ළමයා නැගිට්ටුවද ඉස්කෝලේ යන්න? තාම නෑ නේ අපේ මාත්‍යා. නැගිට්ටුවද ළමයා? ආමිනේ ගෙදර වැඩ කරන්නකෝ. මට උනේ ඇවිල්ලා. ආමිනේ අනේ මගේ දරුවාට උනනේ. ඉතින් අපි මොකද කරන්නේ මහත්තයා? අනේ අපි කතා කරලා අරගෙනකෝ තම්බලා. ඒකෙන් මල් හරියන්නේ අද කාලේ. එහෙනම් අපි ගෙනියමු මේ දොස්තර මහත්තයා ළඟට. හොඳටම උනේ නේ. ලැහතක මෙද ටික එන්න තමයි පුතා. මම නැගිටින්න. අපි අද දොස්තර මාත්‍යා එන්න මම දොස්තර මාත්‍යා ළඟට. Dokter mata. Dokter mata. Maya daruwata una. Ane dokter mata. Maya daruwa ගැන බලන්න. මම දරුවට උනා.
වයස හාමිනේ අර කීයද යට වයස අර අකුණා කොටේ අර හේන කොට පුද්දා වාසිනේ අවුරුදු 10යි මාසෙයි. ඉස්කෝලේ යනවා. මොකද? ඩිග්‍රී මැනිකේ ඊයේ සෙල්ලම් කරුවා. ඊයේ සෙල්ලම් කළා උදේ ඉස්කෝලේ යන්න නැගුට්ටුවනකොට දොස්තර මහත්තයෝ වුණ ගන්නේ ඉන්නකෝ පොඩ්ඩක් ඉන්නකෝ. මේකයි ලොකෝ නෑ විලා තියෙන්නේ. මට ඩෙන්ගු වලට ඇවිල්ලා තියෙනවා. ඩෙන්ගු? ඔව්. ඒ මොකක්ද ડોක්ටර් මහත්තයෝ? ඩෙන්ගු කියලා දැන් ආ විශේෂ ඉඩක් ඇතුළේ තියෙන මුළු ලංකාවේ. ලෙඩක්? ඔව්. ඩෙන්ගු කියලා? වතුරන්ගෙන් තමයි ඒක බෝ වෙන්නේ. ආ. ගෙදර පිළිසිදු. ඉතින් අපේ ගෙදර මඳුරු නෑනේ මඳුර පේන්නේ දවාට නෑ. අපිට කැලේ තියෙනවද? ගෙදරවට කැලේ ඉතින් ගෙදරට කැලේ නැත්තම් මහත්තයෝ කොහමද අපි ජීවත් වෙන්නේ කැලේ කියන්නේ මේ පිළිසිදු කරන්න ඕන. අපේ අපි අසර පිරිසුදු කරගෙන ඉන්නේ අපි අපි අත දෙන්නම. මෙයාට ලේකෙත් එකක් කරන්න ඕන. ලේත් වලනවා මාත්. මිච්චිය කියන්නේ රෙදු. නෑ ඩෙන්ගු වලට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා එතන පිළිසිදු කරන්න ඕන. හරි නාඩයි එන්න තාමොට්ටක් අහගෙන. නාඩයි දිමයි. ඒ අන්තෙන් මාතේ. ඒ මාතේ මම කෝල් එකක් දාලා කියන්නම් මෙන්න උදේ ආවත තුන් වෙලක් දෙන්න. තවත් තුනකින් ඉන්න මෙහෙ බීලා. හරි මගේ අම්මේ හරි ඉවරයි කවුරු පරිස්සතු මාද? එන්නමයි අනේ මේ මොරේලා ළමයෙකුට ඩෙන්ගු වගේ යම් ගෙදර වගේ තියෙන උණක් ඇවිල්ලා පොඩ්ඩක් මේ ගම් පොඩ්ඩක් පරීක්ෂා කරනවද ඇවිල්ලා? ගෙදර යන්න හරි කටවත්ත පාරේ ඇවිල්ලා දෙයිතන්දි කියලා ගම්මානයක් තියෙනවා. ඒ ගම්මානේ පොඩ්ඩක් මෙහෙට එනකොට හරස් පාරක් තියෙනවා. ඒකේ දැන් හරියයි මාළුදුවට. සම්බන්ධ කියලා අලුත්කේ ගෙදර තමයි මේ උණ හැදලා තියෙන්නේ. හරි තියන්න අපිට. මොරේලා ඉතින් ගමේ රම්පණ්ඩ කියලා කිව්වා. ඔව් මහත්තයා අපේ ආරච්චි මහත්තයා ගෙට එහා පැත්තේ ඒ ගෙදර තමයි. ආරච්චි මත එදා කොහෙද ඉන්නේ? ඔය පන්සලට පහලා තියෙනවා ඉඩමක්. ඒකෙන් එහා පැත්තට යන්නකෝ. පාර වර්ධින එකක් නැතිව ඉන්නේ. නෑ මහත්තයා. ඒක දන්නවද? මේ ගමට ගුණක් කලකින් බොවිලා තියෙනවා. පොඩ්ඩක් ඒ ගැන අපිට පරික්ෂා කරලා බලන්න කියලා මේ මහජන අපි මේ සෞඛ්‍ය විභාගයේදී අපේ ડોක්ටර් ලාලා තිබුණා මේ මෙහෙනේ ඇඩ්‍රස් එක. හොඳයි අපි ඔය ඇඩ්‍රස් එකේ තමයි මහත්තයා රම්බණ්ඩ ඉන්නේ. යන්න. පොලිසියට මම පොඩ්ඩක් ගිහලා රම්බණ්ඩ හම්බෙලා ඉන්නකෝ. හරි මහත්තයා. රම්බණ්ඩ කියලා ඉන්නේ. මේ රම්බණ්ඩ රම්බණ්ඩ කියන්නේ වෙන කෙනෙක් මේ ගමට නෑ මහත්තයා. ඌ මහත්තයා බෙහෙත් ගෙනාවා ඌ. මේ ડોක්ටර් මහත්තයා ගාවට ගිහිල්ලා. අපි එකෙන් ගෙනාවේ බෙහෙත්. ඩිස්පෙන්සරියට ගියානේ අපි දෙන්න. ඔව් හිටියා ડોක්ටර් මහත්තයා. ළමයාට කියලා තියෙනවා මේ මැලේරියා වුණ ඩෙන්ගු වගේ ලෙඩක් හොවෙ දෙනවා කියලා. ඒක නිසා මේ මම පොඩක් මේ ගැන පරීක්ෂා කරලා බලන්න කියලා. පරීක්ෂා කරන්න මහත්තයා. ළමයා පරීක්ෂා කරේ ડોක්ටර්නේ. ඔව්. මට පරීක්ෂා කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ ගෙවල් ලවට මේ ටික තමයි මට බලා ගන්න තියෙන්නේ. හොඳට
මහත්තයා. බලන්න. ආයේ අපි එක කියන්නේ බලන්න මහත්තයා. බලන්නකෝ. එන්න තාත්තකම. මම අම්මා තාත්තා. තාත්තා ඉන්නවා මේ. ඔව් ඉන්නවා. මේක මේක මේ මහත්තයෝ මේ ඉතින් පොල් ගැටියක් නේ. මේ බලන්නකෝ මේ මේකේ වතුර පිටලා තියෙන්නේ. වතුර පිරේතර වැස්සනේ. ඒ වැස්සට වතුර ටිකක් පිරීලා වෙයි. මේ අම්මලාට දෙන්නේ නැහැ. නේ? මේක නිකන් මధుර කොයිට ඉන්නවා වගේ. අපට පේන්නේ නැහැ මහත්තයෝ. ඔයාලට පේන්නේ නැහැ. මේක හරි අවදානක්. මේ වතුර ඔක්කොම බලන්නකෝ මේ ඔක්කොම හලල් ගල් මේ තියෙන්නේ. ඒ ළමයා සෙල්ලම් කරන්න ගන්න. සෙල්ලම් කරලා ළමනේ මధుරනේ සෙල්ලම් කරලා තියෙන්නේ. ළමයාට දෙන්න එපා සෙල්ලම් බඩු ඉතින්. ළමයාට සෙල්ලම් බඩු දෙන්න අම්මයි තාත්තයි දැනගන්න ඕන හොඳේ වගේ දෙන්න කියලා. මොනවද මේ කළා තියෙන්නේ පිස්සු විකාර. මේ සම්පූර්ණ ඔක්කොම අත් කරන්න ඕන. හරි මහත්තයා. එහෙනම් අපි ඒ ටික අස් කරගන්නවා. කරනවා විතරක් නෙවෙයි. ඔයාලට මං කඩකොලයක් දෙන්න. අනේ බුදු මහත්තයෝ එපා එම කරන්න මහත්තයා. අපිට රුපියලක් තමයි ගෙදර නෑ මහත්තයෝ. අපි කොහොමද යන්නේ? අනේ මාමේ බුදු මාමේ අපි අප්පච්චි ගෙන්න යන්න එපා. මාමේ අපේ අප්පච්චි ගෙන්න යන්න එපා මාමේ. අපි ඒව සුද්ධ කරනවා මාමේ. අපි සුද්ධ කරනවා. අද ඉඳලා අපි හොඳට සුද්ධ කරනවා. මහත්තයෝ මම කරන්නේ රාජකාරියක් නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම මට මේක අපේ මූලස්ථානෙට දණු දෙන්න සිද්ධ වෙනවා. මේක නිසා පොඩ්ඩක් මහත්තයා කරගෙන යන්න ඔය මූලස්ථානේ තියෙන තැන අපිට කියන්නකෝ බලන්න. කියන්න තමයි මේ හදන්නේ. පොත නිස්සද්ද ඉන්නවා. නිස්සද්දව. අපි ඉන්නකෝ. නිස්සද්දව. මහත්තයා කියන දේ අහගෙන ඉන්න එපාය. හලෝ. අද්දකටි පොලිසියට. අනේ මේ ඔය සිමාන්තය මේ හරි කරදරයක් මේ අර ඩෙන්ගු හැදිලා මේ ගෙදර ගියාට පස්සේ ඒකට PHI මාත්‍යලා අපි ඔක්කොම කට්ටියම ගියේ. ඉතින් පස්සේ මේගොල්ලෝ හරියට කරදර කරනවා මේ ඒ ගෙදර කට්ටිය. තියෙනවා දෙයක් අහන්න කිසිම දෙයක් අහන්නෙත් නැහැ. හරිම හිතුවක්කාරයි. මොකද කරන්නේ මේගොල්ලන්ට දඩකොලයක් උදාලා අපි කරන්නේ බොරු කියන්නේ. ඔය බොරු කියන්න එපා මහත්තයෝ. අනේ රාලහාමි ඔය බොරු මේගොල්ලන්ගේ සද්දෙත් ඇහෙනව නේද? මේගොල්ලෝ ඔව් සේරම බොරු. අනේ මාමේ ඒව සුද්ධ කරනවා මාමේ. අපි ඔක්කොම සුද්ධ කරනවා. ආයේ අපි මොනවද දාන්නේ අපි. අනේ මහත්තයා දඩ කරන ලියන්න එපා. ඔව්. පළවෙනිවට සමාව දෙව් කියලාද කියන්නේ? නෑනේ මේගොල්ලෝ හිතුවක්කාරයි කිසි දෙයක් අහන්නේ නැහැ නේද? ඔව්. එහෙනම් මම පළවෙනි වතාවට සමාව දෙන්නම්. හැබැයි ඒගොල්ලෝ ඔක්කොම කරන්නේ කියනවා. හරි අනේ මාමේ අපි ඒව සුද්ධ කරනවා මාමේ. මේ මහත්තයා මම මේ කියන දේ අහන්න. මහත්තයාට පපුවක් කියන එකක් නැද්ද? පොළොසිය මහත්තුරුන්ට තියෙන පපුව ඔය මහත්තයාට නෑනේ. බලන්නකෝ අපට අනුකම්පා කරලා සමාව දුන්නා. මහත්තයාට ඒ හදවතක් ඒ පපුවක් නෑ. මේ මිසගල දාත්තා අම්මයි දෙන්න මිසගලට. ඔයාලා බයි පපුව හදන්නේ ඉන්නේ. ඔයාලා දරුවන් පපුව ගන්න ඔයාලට නැද්ද කිසිම දේවල් එකක්. ඒ කියන්නේ ඉඳන් අපි කර තියාගෙන ඉස්පිරිතාලේ අරන් ගියේ. ડોක්ටර් මහත්තයා විතරක් නෙවෙයි. මේ ඉතින් ඔක්කොම කියන්නේ අවට අපි මාමේ ඒව අපි ඔක්කොම සුද්ධ කරනවා මාමේ. ඉතින් දැන් අම්මයි තාත්තා දෙන්නම කියලා අස්තෝරන්නේ මේ ටික ඔක්කොම හරිනේ මහත්තයා. අපි ලබන සතිය බදාදා එනවා. අප්පච්චි උදේල තියා දෙන්න මෙහෙන්. ලබන සතිය බදාදා එනවා. බදාදා එනකොට මේ ළඟ පාත තියෙන ගෙවලු ඔයාලගේ ගොළු. ඔයාලා සම්බන්ධ වෙලා ඒ ළඟ පාත ගෙවල් ටිකක් පිරිසිදු කරලා නැතිනම් අපි ඩෙන්ගු කියන. මේ අල්ලපු ගෙදර අල්ලපු ගෙදර වතුර හැදුනොත් මේක දෙටක් තියෙනවා ඉතින් මහත්තයාට කියන්න පුළුවන් නේ අල්ලපු ගෙදර උදවියට ගිහිල්ලා ඒව කරන්න. ඒගොල්ලන්ට කියනවා. අපිට කියන්න එපා අල්ලපු ගෙදර සුද්ධ කරන්න. ඒගොල්ලන්ට කියනවා ඔයගොල්ලන්ට කියන දෙයක් බදාදා එනකොට ආය අපේ ගෙදර අපි සුද්ධ කරගන්න. වාරේ මේ සලා මෙන්න මේක අපි ඕක සුද්ධ කරනවා මාමේ. ආස කරලා. හරි. මහත්තයෝ මට පින් මම දැන් මොකද කරන්නේ? මං ගෑණියේ මං කිව්වනේ ඒ ටික. මං වැඩ කරනවා. ඒ අතරේ ගෙවල් පිළිවෙල ඔක්කොම සුද්ධ කරන්න මං කිව්වේ නැද්ද? හෙට පුළුවන් නේ. මට පුළුවන් නේ සුද්ධ කරන්න. මම තවන්න ගෙදර නෑනේ. මම
කරන්න තිබුණා. මොන බරුවද මේ බලන්නකො මෙයා. ඕකනම් මේ තාත්තා වැඩ වෙන්නේ නැහැ. අප්පච්චි නඩු වෙන්න එපා. අප්පච්චි මොකද මට ලැජ්ජයි බෑ. අනේ මේ ඉන්නකො මයි දරුවා ඉන්නකො ඔයා ඉන්නකො පුතේ මේ කියන දේ අහන්න අම්මා කියන දේක් අහන්න නැහැ පුතා. ඔය දෙන්න රණ්ඩු වෙනවා මට ඉස්සර යන්න බෑ මට ලැජ්ජායි බෑ. අපි රණ්ඩු වෙන්නේ නැහැ නේ පුතා අපි දෙන්න මේ දැන් නිසද්ද ඉන්න දැන් අපි ඔක්කොම ඒවා සුද්ධ කරගන්න. අපි දැන් නිසද්ද ඉඳිමු. ආයි රණ්ඩු වෙන්න එපා. අපි රණ්ඩු වෙන්නේ නැහැ මයි පුතේ මම සුද්ධ කරගන්නවා. මහත්තයෝ අපි හැමදාම උදේට මම ළමයාලා ඇස්ති කොළ උයනවා මම මහත්තයා මිදුල් පිළ අතු ගාලා ඒවා දන්නේ අපි දෙන්නම එකතු වෙලා මේ මහත්තයා ගමු හරි නැත්තම් අපි දෙන්න ඇයි අර අල්ලපු ගෙදර බලන්න අල්ලපු ගෙදර හුත්තට පිරිසිදු කරගෙන තියෙනවා ඒ තිබ්බට වැඩක් නැහැ නේ අපි අපිරිසිදු නම් හාමිනේ ඒක තමයි අපේ මහත්තයා අල්ලපු ගෙදරට යනවා අපු ගෙදරට යනවා හාමිනේ අර කිරිවණ්ඩගෙන් උලත් ටිකක් ගන්න හාමිනේ යන්නේ මට නැත්තම් මට යන්න වැඩක් නැහැ මට හිනාච්ච අපේ මහත්තයා අල්ලපු ගෙදරට යන්නේ මොනවටද කියලා එතකොට අපේ හාමිනේ හරහට මෙලේ සේරම බලන්න හරි හරි මහත්තයෝ අපි දෙන්න මේවා සුද්ධ බුද්ධ කරලා අපි ආය දෙන්න ඔය නොහොබිනා වතර හත් වෙලා මේ කියන්න හාමිනේ මටත් ඔය වෙලාවට 60ට 60 පණිනවා නෑ නෑ අපේ මහත්තයෝ එහෙනම් කවන්න දෙන්නු කියලා දෙන්නු කියලා මට වඩින්න දෙන්නු කියලා ලෙඩක් තියෙනවලු